සාදරයෙන් පිළිගන්නවා C# video tutorial 3 වෙත. අපි පහුගිය පාඩම් මාලාවලින් ඔබට පැහැදිලි කරා C# කියන්නේ මොකක්ද language එක, ඒ වගේම .NET framework එක කියන්නේ මොකක්ද කියලා. අද අපි ඉගෙන ගන්න යන්නේ අපේ first application එක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම Visual Studio 2010 IDE එක open කරගෙන දැන් ඉන්නේ. ඒකේ මම තෝරගත්තේ C# කියන programming language එකේ Windows Form application කියන category එක. ඉතින් ඔයගොල්ලන්ට එතකොට පේනවා මේ වගේ designing window එකක් ඔයගොල්ලන්ගේ form එකට අදාළව ඔයගොල්ලන්ගේ application එක තියෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා මේ designing window එකේ පෙන්නනවා. ඒ වගේමයි toolbox එක පෙන්නනවා වම් අත පැත්තෙන්. ඔයගොල්ලන්ගේ application එකට අදාළව දාන ඕන controllers tools මොන වගේවද අපට අවශ්‍ය විදිහට add කරගන්න පුළුවන්. ඒගොල්ලෝ default දීලා තියෙන ඒවාත් තියෙනවා. ඒ වගේමයි server explorer කියලා තියෙනවා. අපි add කරන databases ඒ වගේම server එකක් run කරනවා නම් ඒ server එකේ තියෙන data අරගන්න අපිට මේ server explorer එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම උඩට ඔයගලන්ට සාමාන්‍ය software එක වගේම toolbar එකක් දීලා තියෙනවා menu bar එකක් එක්ක. menu bar එකේ file කියන option එකේ ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ project එක save කරන තැන් export කරන්න ඕනේ කොයි විදියට source control එකේ අපිට ඉදිරියට ඉගෙන ගන්න පුළුවන් කොයි වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ කියලා මෙතනින්. ඒ වගේම edit කියන එකේ ඔයගලන්ට සාමාන්‍ය text editor එකක් විදියට අවශ්‍ය කරන cut copy paste කියන commands use කරන්න පුළුවන්. view කියන එකෙන් අපිට බලන්න පුළුවන් ඔයගලන්ට අදාළ වෙන සියලුම editing windows ඒ වගේම අවශ්‍ය වෙන සියලුම toolbars එහෙම මෙතනින් ගන්න පුළුවන් මේ view කියන option එකේ තියෙන tools use කරලා. උදාහරණයක් විදිහට අපි මෙතන toolbox එක ඉවත් කරලා දැම්මෝ. දැන් ඔබට toolbox එකක් මෙම ID එක තුල නැහැ. ඔයගොල්ලෝ මේ view කියන එකට ගිහිල්ලා toolbox කියන එක තේරුවොත් ඔයගොල්ලන් නැවතත් ඒ toolbox එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ project එකට අදාළව add කරගන්න අලුත් windows ඒ වගේම controllers about box වගේ අපිට ගොඩාක් දේවල් ඉදිරියට add කරගන්න වෙනවා classes file වගේ ඒවා. ඒවා add කර ගැනීම අපි සිදු කරන්නේ මේ project කියන menu control එක හරහා. ඊට පස්සේ build කියලා අපිට තියෙන option menu bar එකේ option එක. මේකෙන් තමයි ඔයගොල්ලෝ හදන සෑම software එකක්ම අවසානයේ ඕනෑම පරිගණකයක run කරන්න පුළුවන් වෙන output එකක් විදිහට ලබා ගන්න. උදාහරණයක් විදිහට අපිට මතකයි .NET framework එකේදී කතා කරා CLR එකෙන් අපි compile කරලා ඒක අවශ්‍ය විදිහට ඕනෑම Microsoft product එකක් එක්ක වැඩ කරන්න පුළුවන් විදිහට හදනවා කියලා. ඒ හැදීම සිදු කරන්නේ මෙන්න මේ කියන build කියන option එකේ තියෙන විවිධ option භාවිත කරලා අපි අපේ program එක build up කරගන්නවා. ඒ වගේමයි මේ ගොඩක් කට්ටිය මම ඉදිරියට පැහැදිලි කරන්න build debug කියන එකේ තේරුම මොකක්ද කියලා. අපි software එක build up කරන්නේ නැතුව මේ හද ඉන්න IDE එක තුලදීම අපිට පුළුවන් software එක test කරලා බලන්න. ඒක තමයි අපි මේ debug කියලා බොහෝ දුරට සරලව හඳුන්වන්නේ. මේක ඇත්තටම ගත්තොත් එහෙම අපි .NET framework එකේ CL common language runtime වෙන CLR එක තුලදී අපි කරේ software එක එතනින් එහාට යවලා build up කරලා execute කරගත්තා. මෙතනදී වෙන්නේ software එක execute වෙන්නේ ඒ source එක run කරලා පෙන්නනවා අපිට මෙන්න මෙහිමයි මේ software එක run වෙද්දි තියෙන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් බොහොම සරලව මේ start debugging කියන option එකෙන් පෙන්නන්න මෙන්න මේ ආකාරයට ඕගොල්ලන්ගේ දැන් තියෙන software එක කොහොමද run වෙන්නේ කියලා බලන්න පුළුවන්. මේ debug කියන option එකේ. ඔබේ දැන් software එක කිසිම control එකක් අපි දැම්මේ නැහැ. මේ ආකාරයට තමයි තියෙන්නේ. සාමාන්‍ය application එක. අපිට අවශ්‍ය විදිහට සියලුම control වැඩ කරගෙන අපිට මේක හැබැයි debug වෙලා නැහැ තාම. වෙනත් computer එකක ගිහලා භාවිත කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක මේ IDE එක තුලදී අපිට testing mode එකෙන් ලබා දෙන එක option එකක්. ඒ වගේමයි අපිට මේ team එකක් විදිහට team founder අපිට team එකක් හදාගෙන ඉවරලා මු team එකේ සියලු දෙනාටම මේ IDE එකට connect වෙලා software එක develop කරන්න පුළුවන්. ඒ වගේම data අපි ගොඩක් data use කරලා වැඩ කරන්න තමයි මේ C# එකේ SQL වගේ SQLite MySQL වගේ ගොඩාක් database application එක වැඩ කරනකොට මේ database හදාගන්න මේ data අවශ්‍ය විදිහට පාලනය කරගන්න අවශ්‍ය options බොහොම පහසුවෙන් කරගන්න තමයි මේ data කියන tab එක දීලා තියෙන්නේ. ඒ වගේම format එක අපිට අවශ්‍ය වෙනවා එක එක letters කොයි විදිහට තියෙන්නේ word කොයි විදිහට තියෙන්න ඕනේ අපේ controls කොයි විදිහට තියෙන්න ඕනේ ඒ වගේ ඒවා මේ format කියන menu එක use කරලා අපිට control කරගන්න පුළුවන්. tools කියන control එකේ තියෙන අපිට අවශ්‍ය විවිධ දේවල් attach කරගන්න
අවශ්‍ය කන්ට්‍රෝලර්ස් ඒ වගේම සර්විස් එකක් දෙනවා නම් ඒ විදියට කොහොමද කියලා අපිට අවශ්‍ය වෙන්නේ. මේ ආකිටෙක්චර් කියන එක මේ විෂුවල් ස්ටුඩියෝ කියන පැකේජ් එකට විතරයි ඕගලන්ට බොහෝ දුරට ලැබෙන්නේ. මේක විෂුවල් ස්ටුඩියෝ මේ Microsoft C# Express Edition වල නෑ. මේකෙන් අපිට පුළුවන් මේ software එකේ ආකිටෙක්චර් එක අපි හිතුව database කීපයක් කනෙක්ට් කරලා තියෙනවා නම් ඒවල කොහොමද කනෙක්ටිං මේ string use වෙලා තියෙන්නේ. ඒ වගේ ලොකු ආකිටෙක්චර් එකක් බලා ගන්න පුළුවන් ආකිටෙක්චර් මෝඩ් එකේ මේ ආකිටෙක්චර් software ආකිටෙක්චර් කියලා අපි වෙනම හඳුන්වන ෆීල්ඩ් එකක් තියෙනවා. දැන් software engineers ලා ගත්තාම software developers ලා වෙනම ඉන්නවා, project management කරන කට්ටිය වෙනම ඉන්නවා. ඒ වගේම software architecture කියන කෙනෙක් වෙනම ඉන්නවා. මේ software architecture තමයි සාමාන්‍ය software එකක් හදද්දි උඩින්ම ඉන්නේ. එයා තමයි software එක හැදෙන්න ඕන විදිය නිකන් සරල දල සැලැස්මක් විදියට ලබා දෙන. අපි උදාහරණයක් විදියට ගත්තොත් නිවසක් සාදනවා නම් ඒකේ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව තමයි නිවස හදන්නේ. ඒ නිවස හදනකොට අපි ඒ නිවසට මේ යූස් කරන මැටීරියල් මොනවාද, ඒ වගේ දේවල් තෝරගන්න එක ඒ හදන කෙනාට අනුව වෙනස් වෙනවා. ඒ වගේ මේකේ බේස්මන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මේ software architecture කියලා පාර්ට් එකේ මේක අපිට ඩයග්‍රෑම් එකක් විදිහට පෙන්නනවා කොහොම software එක තියෙන්නේ කියලා. ඒ වගේම ටෙස්ට් කියන එකෙන් අපිට පුළුවන් විවිධ දේවල් අපි ඇතුල් කරගත් දේවල් රන් කරගෙන බලන්න මේ ඩිබග් කරගන්න අපේ software එක. ඒ වගේ ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඇනලයිස් කියන පාර්ට් එකෙන් කරන්නේ අපි ලියපු කෝඩ්ස් කොහොමද රන් වෙන්නේ, මේ කෝඩ්ස් කොහෙද අපි මං කිව්වා C# පිළිබඳව හඳුන්වනකොට අපිට පුළුවන් කෝඩ් එකක් ලියලා ඉවරලා ඒ කෝඩ් එක රන් වෙන්නේ කොතෙන්ද කියලා බලන්න. ඒ වගේ දේවල් මේ ඇනලයිස් කියන පාර්ට් එකෙන් අපිට බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. වින්ඩෝ කියන පාර්ට් එකෙන් අපිට මේ Windows තියෙන ආකාරය වෙනස් කරගන්න පුළුවන්. help කියන ඔප්ෂන් එකෙන් අපිට බොහොම පහසුවෙන් සමහර අවශ්‍ය කෝඩ්ස් මොනවාද කෝඩ් මේ help කරගන්න අවශ්‍ය ටෙක්නික්ස් එහෙම අපිට ඔන්ලයින් හොයා බලන්න එහෙම බොහොම පහසුවක් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඩිසයිනින් වින්ඩෝ එක කියලා කියන්නේ මෙන්න මෙතන අපිට මේ පේන රාමුවට මේකට අපිට ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඕනම ටූල් බුක්ස් එකකින් ඕනම කන්ට්‍රෝල් එකක් මෙහෙම ඇදගෙන ඇවිල්ලා ඩ්‍රැග් කරලා දැම්මට පස්සේ එහෙම නැත්නම් ඒකට ඩබල් ක්ලික් කරාම මෙතන අපිට වැටෙනවා අපිට අවශ්‍ය කන්ට්‍රෝල් එක. ඕගොල්ලන්ට අවශ්‍ය ආකාරයට වෙනස්කම් සිදු කරගන්න පුළුවන්. ඒ වගේම මේ කන්ට්‍රෝලර්ස් වලට අදාළ වෙනස්කම් මෙන්න මේ ප්‍රොපර්ටිස් කියන ස්ථානයේ අපිට වෙනස්කම් සිදු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේකේ නේම් එක මම පසුව හඳුන්වන්නම් කොහොමද ප්‍රොපර්ටිස් යූස් වෙන්නේ කියලා හැම කන්ට්‍රෝල් එකකටම. ඒ වගේමයි මේ අපිට තව පුළුවන් මේ අපේ ප්‍රොජෙක්ට් එකට අදාළව තියෙන සියලුම ෆයිල්ස් මෙන්න මේ ස්ථානයෙන් බලන්න පුළුවන් මොන ෆයිල්ස්ද අපි ඇඩ් කරන් තියෙන අපේ ප්‍රොජෙක්ට් එකට කියලා. දැන් අපේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි Windows Form Application කියන ප්‍රොජෙක්ට් එක. මං කිව්වා solution name එකක් ගැනයි name එකයි solution name එකයි කියලා දෙකක් තියෙනවා කියලා. අපි ලබා දෙන solution name එක වැටෙන්නේ මෙන්න මෙතෙන්ට. දැන් මෙතන default වැටලා තියෙන්නේ Windows Form Application කියන එකමයි. ඊට පස්සේ properties යටතේ වැදෙනවා අපේ මේ application එකට අදාළ default properties ඕන machine එක run කරන්න මේ machine එක OS එකට read කරගන්න පුළුවන් ඉන්නේ. එයාට අවශ්‍ය properties assembly info කියලා අපි හඳුන්වනවා මේ CS file එක. අපි මේ CS කියලා කියන්නේ C# කියන අදහස. මේකේ තියෙනවා යා using system reflection. ඒ කියන්නේ අපි කතා කරපු .NET frame එකේ තියෙන එක class library එකක් use කරන් තමයි මෙයා run කරන්නේ. මේ run time එකේදී කොයි විදිහටද run වෙන්න ඕන ආකාරය compile services. මෙයා service එකක් ලබා දෙන්නේ අපේ ඉන්න කෙනාට run time එකේදී service එකක් ලබා දෙන්න. ඒ වගේ ආකාරයෙන්ම assembly කරන ආකාරය වගේ මේක advanced path coding පැත්තට තමයි use වෙන්නේ. ඔයගොල්ලන්ට මෙච්චර අවශ්‍ය වෙන්නේ අපේ සාමාන්‍යයෙන් මේ හදලා තියෙන ඉන්ටර්ෆේස් එකත් අපිට පුළුවන් මේකේ use වෙන XML කියන language එක. XML language use කරන් අපිට පුළුවන් මේ ඉන්ටර්ෆේස් එකත් නිර්මාණය කරගන්න. ඒ වගේමයි references ගත්තොත් අපි මෙතන references කියලා අපි හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම .NET framework එකෙන් අපේ මේ application එකට අදාළ වෙන සියලුම දත්ත ඒ namespaces ඒ classes add කරලා තියෙන ස්ථානය. මෙතන references වල ඉස්සෙල්ලාම Microsoft C# කියන language එකෙන් තමයි මේක build up වෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ system එක. අපේ system එක කියන්නේ OS එක අදාළව ලියලා තියෙන code. system එකෙන් අරගන්න codes මෙතනින් ලබා දීලා තියෙනවා. එයා කෙලිම path එකක් විදියට නැත්නම් bridge එකක් විදියට අපි හිතන පාලම් දෙයක් කියන ස්ථාන දෙක සම්බන්ධ කරනවා වගේ OS එකයි මේ software එකයි සම්බන්ධ කරලා තියෙනවා මේ system කියන එකේ. system එකේ core එක ඇතුළේ අපි කියන core එකක් කියන්නේ සාමාන්‍ය system එක ඇතුලේ run වෙන්න අවශ්‍ය දේවල් තියෙන තැන. මේ system core එකත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. system එකේ අවශ්‍ය දත්ත ලබා ගන්න ඕන reference එකක් මෙතන දීලා තියෙනවා.
ඒ වගේම extensions deployment drawing අපි drawing කියලා කියන්නේ අපි 2D 3D drawing අඳිනකොට දැන් මේකේ මේ ඉන්ටර්ෆේස් එක ඇඳෙන්නෙත් එක්තරා ආකාරයක visual graphic එකක් විදියට. එතකොට මේ drawing කියන name space එකක් විදියට භාවිතා කරන අපි මේ reference එකත් මේ දේවල් වලටත් බොහොම සම්බන්ධයි. ඒකට Windows Forms කියන්නේ අපි මේක තෝරගත්ත Windows Form application එක. දැන් WPF කියන ටෙක්නොලොජි එක ගත්තොත් වෙන application විදියක්. එතකොට class library එකක් ගත්තොත් class library කියලා හදින්න ඕන අපි Delphi file එක සාමාන්‍යයෙන්. class library එකක් ගත්තොත් තව විදියක්. දැන් system XML කියන්නේ මෙයාගේ ගොඩක් graphical user interface එක save කරන් ඉන්නේ XML file එකක් විදියට. මේ XML කියන part එකෙන් කරන්නේ එයාගේ තියෙන data අවශ්‍ය දත්ත ගොඩාක් විදියට XML විදියට save කරගන්න හින්දා තමයි මේ XML කියන language එක system එකෙන් default අපිට reference වලට add කරලා දීලා තියෙන්නේ. ඕගොල්ලෝ දැන් මොකක් හරි program CS කියලා මෙතන ෆයිල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ program එකට අදාළ ගොඩක් වෙනස්කම් තියෙන්නේ මේ program එක ඇතුලේ. අපි කිව්වොත් එහෙම ඉස්සෙල්ලාම run වෙන්න ඕන අපි හිතමු forms 3-4ක් add කරගත්තා කියලා. මේ ආකාරයේ forms 3-4ක් add කරගත්තා. එතකොට අපි ඉස්සෙල්ලාම run වෙන්න ඕනේ මොන form එකද කියලා ලබා දෙන්නේ මෙන්න මේ ස්ථානයට. මෙන්න මේ application run කුමන application එකද run වෙන්න ඕනේ මේ project එක ඇතුලේ. මුළු තනිකර project එකේම ගොඩක් data තියෙන්නේ මේ program CS එක ඇතුලේ. එතකොට enable visual style කියලා අපිට මේක disable කරන්නත් පුළුවන්. මොකද මේක visual style කිව්වම ඔයගොල්ලෝ දන්නවා Windows XP වල වෙන theme එක. Windows 7 වල තව theme එකක්. මේ themes වලට අදාළව run වෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් මේක ගොඩක් වෙනස්කම් කරන්න මේ පොඩි codings වලින්. ඒ වගේමයි අපි මෙතන කතා කරනවා මේවා පසුවට static void method මොනවාද කියලා. මේ class එක මේ program කියන class එක ඇතුලේ තියෙන දේවල් මේ namespace එකක් ලියලා තියෙන්නේ මෙතන. ඒ වගේමයි අපි ඉදිරියට කතා කරමු අපි කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා. ඒ වගේමයි අපි බලමු ඕනම control එකකට coding කරන්නේ කොහොමද කියලා. දැන් අපි බටන් එකක් ගත්තොත් බටන් එකට ක්ලික් කරන එක නේ කරන්නේ බොහෝ දුරට ක්ලික් කරනවා ඩබල් ක්ලික්. එහෙමනම් අපි මේක උඩ නිකන් ඩබල් ක්ලික් කරොත් එහෙම අපිට වෙන මේ බටන් එකට අදාළ coding window එක දර්ශනය වෙනවා. දැන් මෙතන මේ බටන් අපි බටන් 1 කියන එක තමයි ලබන් තියෙන control එකක් විදියට. එතනින් ගත්තොත් එහෙම බටන් 1. මේ බටන් 1 කියන එක තමයි name එක ලබා දීලා තියෙන්නේ මේකේ. මේ බටන් 1 කියන එකට අදාළව අපිට කෝඩ් කරන්න තියෙන්නේ මෙන්න මේ සංගල වරහන් දෙක ඇතුලේ. මේ බටන් 1 කියන එකට අදාළව බටන් 1 ක්ලික් කියන ඉවෙන්ට් එකක් තියෙනවා. මෙතන අපි ඉස්සරහට කතා කරමු. මේ බටන් 1 කියන ක්ලික් කියන ඉවෙන්ට් එකට අදාළව සියලුම කෝඩ් ලියන්න ඕනේ මේ කෝඩ් මෙන්න මේ සංගල වරහන් දෙක ඇතුලේ. මින් පිටත ලිව්වොත් එහෙම මේ කෝඩ් රන් වෙන්නේ නැහැ. ඒ ඉවෙන්ට් එකට අදාළව. හරි. මෙතන අපි initializing components කියලා හඳුන්වන්නේ මේ ඇතුළත් කරපු සියලුම references වල එහෙම නැත්නම් මේ add කරපු controllers වල සියලුම දේවල් initialize කරලා එයා compile කරලා ලබා දීමක් තමයි මෙතනින් ඇත්තෙම කරන්නේ. දැන් මෙතන අපි mouse pointer එක ගෙන ගියොත් අපිට void form 1 initialize component form 1 එකේ තියෙන සියලුම දේවල් initialize කරලා එහෙම නැත්නම් install කරලා දෙනවා කියන එක වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. දැන් කියනවා required method for designer support. design support එකට අපිට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ මෙන්න මේ initialize component කියන ස්ථානයේ. හොඳයි. අපි බලමු ඉදිරියට කොහොමද programming අපේ පළවෙනි program එක අපි හදන්නේ කියලා. පළමුවෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා Del file එක. එහෙම නැත්නම් security පැත්තෙන් දැනට තියෙන ගොඩාක්ම secure file එක තමයි Del file එක. dynamic link library කියලා කියන්නේ. ඒ Del file එක අපි කොහොමද හදාගන්නේ කියලා.